හරි මේක තප්පුම අපි යම්මඩ ටැක්සි එකක් තියෙන්නේ. අම්මට ඊ අර උඩින් ගියාවා. අම්මට උඩින් ගිහලා වටුණා කියවන්. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මොකද වෙන්නේ ඉතින් මචං ඉතින් අද සාදාන ආදරෙන් පිළිගන්නවා මචං San Andreas ගේම් ප්ලේ වීඩියෝ එකට ඉතින් මචං අද ඉතින් මචං යන්නේ අපි ට්‍රක් එකක් ගන්න. ඒ කියන්නේ ට්‍රක් එකක් කියන්නේ මේ පට්ට විශාල ට්‍රක් එකක්. හරිද? මේ පට්ට ලොකුයි මේ ට්‍රක් එක. මේ යන්නේ මචං මේ වාහන 4ක් 5ක් විතර මේ ලොකුයි. හරිද? යන්නේ අපි කාර් එකක් ගත්තොත් මචං මේ කාර් 5ක් 6ක් විතර මේ 5 ගුණයකින් වගේ ලොකුයි. මේ වාහනේ හරිද කාර් කුඩු කරලා පට්ටම් කරලා යන්න පුළුවන් මචං. මේ GTA 5 එකේ තියෙනවා මම ඔය වගේ මේ ට්‍රක් එකක් හරිද පට්ට තඩි මචං මේ එන කියන්නේ ඒ වගේ ට්‍රක් එකක් කියන්නේ ඒක විතරයි තියෙන්නේ ගේම් එකේ GTA 5 එකෙත් ඒක විතරයි මේ කියන්නේ මේ පට්ටම ලොකුයි. දැන් අපි යන් මේ අය ප්ලේන් එකේ හරිද ඔබ ජෙට් එකේ යන් ඉතින් මේ හරි මම ලොකේෂන් එක දාන්න මාක් කරන්න ඕනේ නැහැ මචං. කෙලින්ම ඉතින් අර මැප් එකට ගිය ගමන් මචං ප්ලේන් එකේ සිං ගාලා යන්න තියෙන්නේ හරිද. හරි මචං අපි යන්නේ. තව දෙයක් තියෙනවා මචං. channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න. හොඳ නම් වීඩියෝ ඉතින් ඔයාලා සම්පූර්ණයෙන් වගේ බලන්න මේ වීඩියෝ පට්ට ආතල් වීඩියෝ එකක් ඉතින් සුපිරියට ඉතින් මචං ආතල් ඉතින් හරි මචං. අපි යන්නේ දැන් ප්ලේන් එකේ. අපේ ජෙට් එක යනවා මේ විදියට. අර මේ පාට්ටු උඩින් යන්නේ මේ ගියාම මචං මේ ඉක්මනට යනවා. හරිද? අපේ ජෙට් එක ඉක්මනට යනවා. උඩින් යද්දි පට්ට ලස්සනයි ඈ. ගියා කියන්නේ මේ ගේම් එකේ මචං 2004 ගේම් එකක් වුණත් පට්ටම සුපිරි. තාම මචං අර මේ කාලේ ගැලපෙන මචං ග්‍රැෆික් තියෙනවා. හරිද? කියන්නේ සාමාන්‍ය හොඳයි ගේම් එක. හරිද? ඒ කාලේ විදිහට මචං කියන්නේ ඒ කාලේ මේ වගේ ගේම් එකක් හදනවා කියන මචං සුපිරියම්ම තමයි. ඉතින් බලපන් කඩු. මේ පට්ට රසන මේ හරිනම් ඈ කැලෑවනේ මොකද? මේ කැලෑවෙන් තමයි අපිට යන්න තියෙන්නේ. එහා පැත්තේ මැප් එකට ඒනම් කාන්තාරයක මැප් එකක් තියෙන්නේ. පස් තැනක අර කියන්නේ පස් ගන්න තැන තියෙන්නේ බා. අන්න ඒ තැනක වගේ තමයි මේ ඒක තියෙන්නේ. අපි පස් ලොරිය හරිද? ඒක පස් දාන ලොරිය. පට්ට තඩිය වෙයි. මේ හෙන තඩි ලොරියක් මේ තියෙන්නේ මචං. මේ මෙතන තමයි තියෙන්නේ. මේ ඔය තියෙන්නේ මචං. දැන් මෙතින් නවත්ත ගන්න බෑ මේක. පට්ට අමාරුයි හරිද මේ කන්ට්‍රෝල් කරන්න. ඊට සවුන්ඩ් නැති වුණානේ බයික වාට. අර අපි සවුන්ඩ් ගියා බා. එයයි දන්නේ. හරි අපි ෂේප් එකේ මෙහෙම යන් මේ අතෙන් දාන්නත් බෑ බං අම්බු. අන්න සවුන්ඩ් උත්තාම දැන් මේක හැප්පුණා ඒ බෑ බම් බේරා. අම්බු මුතුන්නේ මං හිතුවා CGI ඉවරයි තමයි කියලා ආයි මුලි දන් එන්න වෙයි කියලා හිතුනේ. හරිද? බෝ ඇතියන්ද. ආයි සවුන්ඩ් ගියානේ බා. ආයි සවුන්ඩ් ගියාද මන්ද බං පොඩ්ඩක් ඉතපන් ඇවිදලා බලමු අපි. සවුන්ඩ් නම් මචං නෑ. හරිද? මොකක් හරි අවුලක් වෙන්න ඇති. මේ ගේම් එක මොකක් හරි රෙකෝඩ් එකේ අවුලක්ද දන්නේ නෑ මචං. මේ රෙකෝඩ් එකේ ඉඳලා මේ ගේම් එකේ සවුන්ඩ් එනවද දන්නේ නෑ. එහෙම නම් වෙන්න ඉඩක් නෑනේ. ගේම් එකේ සවුන්ඩ් එක යනවා මොකක් හරි අවුලක් වෙන්න ඇති. මේ අර ප්ලේන් එකේ මොන හරි බෑ මේ අපිට අර ප්ලේන් එක කරුණත් එක්ක මොකක් හරි වුණා. හරිද? හරි අපි ට්‍රක් එක ගමු මචං. මෙන්න දිනවා මචං. එන්න පොල් තඩි ට්‍රක් එක. අපි බග්ගුණානේ. නෑනේ. බලපන් මේක නැග්ගහම මෙච්චර අර මේ පොඩියට වේනේ. හරිද? නැග්ගහම මෙච්චර අර ප්ලේන් එක නිකන් කුරුමිනියෙක් වගේ පේනවද? මේක නැග්ගහම. හරි. මේක බම් මෙහෙම දිහාට මෙහෙම තිබ්බට මචං එච්චර අර එහෙම පේන්නේ නැහැ. හරිද? ට්‍රක් එක මේ පොඩියට වගේ තමයි පේන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් කාර්ත් එක්ක ගිහිල්ලා බලමුකෝ අපි. මහපාරට ගිහිල්ලා. පාරට ගිහිල්ලා කාර්ත් එක්ක බලද්දි මෙන්න මචං හෙන තඩි ලොකුයි. හරිද? කාර් එනයි නිකන් කුරුමිනි වගේ. ඔයගොල්ලෝ බලන්නකෝ ගියාට පස්සේ මේ හරි මේ පැත්තෙන් අපි හිමීට නැගගමු. නැත්තම් මං ආයෙ පහළට වැටෙනොත් මචං වීඩියෝ දික් වෙනවා. හරි ඒකට එපා වෙනවා. ඒකට මට කප ඉන්න එක සිද්ධ වෙනවා මචං. මේ කවර කර ඉන්න වෙනවා. මේ වීඩියෝ එක නම් මචං මේ මම පුළුවන් වුණා කපන්න නැතුව ගේන්න try කරන්න. එන්න පුළුවන් තරම් ස්කිප් කරන්න නැතුව මේ ගේන්න try කරන්න ඔයගොල්ලන්ට full වීඩියෝ එක මේ හරි අපි මේතෙන් යන්න මචං. ගේට් එකක් තියෙනවා මෙතන. අපේ ලොරියට හරි මේ මෙතන මිෂන් එකක් තියෙනවා මොකක් හරි මේ හරිද? ට්‍රක් මිෂන් එකනේ. හරි ඒක වැඩක් නෑ. අපි පොඩ්ඩක් බහැලා බලමුද? උස්සන්න පුළුවන් එක. අපිට මේකේ පස් ගන්න පුළුවන් ඉන්නේ නැතිේ. බැකෝ එකෙන් ගෙනල්ලා පස් ගන්න. ඒ කියන්නේ පස් දාලා මේ බාන්න පුළුවන්.
මොකක් හරි එහෙම සීන් එකක් හරි. හරි. බලපන් මේ ලොරි තඩි බලපන්. අපිත් එක බලද්දි මචං අපි නිකන් කුරුමිනෙක් වගේ. අර කාරුත් එහෙම තමයි නිකන් කුරුමිනි කාර් වගේ හරිද? මේ හරි අපි මහපාර දිනවා ඉස්සර අපි යම් මහපාරට. මේ හරි නිකන් කාන්තාර සීන් එකක් තියෙන පෙන්ස් හරිද මේ. කාන්තාරේ නිකන් මේ තනකොළ දිනවා වගේ තමයි මේ හරි. මට වැටවල් කඩාගෙන යන්නේ. වැටවල් නිකන් ඊසි හරිද මේ වාහනේට. ඔන්න දින මචං වාහන හරිද අපි හප්පලා බලමු. අම්මට උඩු කොහමද හැප්පිල්ල. එකයි මචං හැප්පුයි ඉතින් වාහනේ කුඩු පට්ටම් හරිද. හොඳයි. හොඳ ඉවරයි මචං. අර දුමුත් දානවා වාහනේනේ. මේ යන් අපි පොඩ්ඩ හප්පයන් බලන්න. මේ වාහන හැබැයි මේ ගිනි ගන්න නෑ නේ. මං අර කලින් පාර ආවා හරිද මේ. මම මේ පළවෙනි පාර නෙමෙයි මේ ට්‍රක් එක ගන්න ඉන්නේ. මං මේ පස් පාරක් හය පාරක් ආවා හරිද මේ ට්‍රක් එකත් ඒක නාත ලැග්ගත් ඒක තියෙන. මේ වීඩියෝ රෙකෝඩ් එකක් දාන් ආවේ ඕගොල්ලන්ට දාන්න ඕනි කියලා හිතුණා මට. ඒ වෙලාව නම් මචං පොඩ්ඩක් ගිනි ගත්ත වාහන ඒක යන එක දිගට හප්පන්න ඕනේ මම හිතන්නේ. බලමුකෝ අපි. තව හප්පලා මචං. මේ වාහනේ අතුරුම් මේ හප්ප යන්නේ අඩු වන්න ගිනි ගන්නවා මචං. ඔන්න ගිනි ගන්නවා. තුන් පාරක් විතර හප්පන්න ඕන. ඒ සිරියනවා මේ ගහක් කුඩු කරන්න බැයිද දන්නේ අපි. මේ ගහ කුඩු කරමු බලන්න. අන්න ඉතින් එයා ඉතලම දැම්මනේ ඉතින් වාහනේ තෙන්න. හරි ඒවත් අප්පලා දාමු අපි. ඔන්න දෙපාරයි. දෙපාරයි හැප්පුව ඉවරයි නේද? දෙපාරයි හැප්පුව ඉවරයි. ඔන්න ඉවරයි. යාස් නොටිෆිකේෂන් උත් තියනවා කියපන් හරි. මුවත් අප්පු මට වාහනේ පෙරලලා කුඩුවේ කෙලින්. බලන්න. අම්බෝ වාහන පූර්ණිමට කුඩු වෙනවා කියපන්. හරි මේක තප්පුම අපි යන්නට ටැක්සි එකක් තියෙන්නේ. අම්මට ඊ අර උඩින් ගියා වා. ඒ අම්මට උඩින් ගිහලා වටුණා කියපන්. හරි ඊ පොලිස් තරුවත් පාත් වුණා කියපන්. ඔන්න ඉතින් මචං පොලිසිය තමයි එපා වෙන්නේ. කවන්නේ අපි පොලිසියට අදාළනේ පොලිසිය කුඩු පොලිසිය නැති වුණා. හරි මේ වාහනේ කුඩු කරලා දාමු අපි. අඩුව අර බලව. වාහන කුඩු පට්ටම් බා. දුන්දරා කුඩු පට්ටම් ඒවා. හරි ඊගත් ඉවරයි. ඒක නම් කුඩු පට්ටම් උන්නේ නැද්ද කිව්වේ? ඒක නිකම්ම ගිනි ගත්තා. හරිද? මං හැප්පු ගාම මේක ගිනි ගත්තා. හරි. ආපින් සිදින් ඔහොම තමයි මචං වෙන්නේ. ඉතින් මේ ට්‍රක් එකේ හැප්පුවට පස්සේ කුඩු පට්ටම් එනවා. ඉතින් වාහන නම් කුරුමිනිය චප් වෙනවා වගේ තමයි. ඉතින් අපි පෑගුවාම කුරුමිනි චප් වෙන්නේ බා. අන්න ඒ වගේ තමයි බා මේ ට්‍රක් එකකින් වාහන චප් කරන්නේ. හරි. චප් කරාම මේ චප් වෙනවා. හරි. මේවායි චප් කරන්න බෑ අපිට. මේ කුඩු වෙච්ච වාහනේ ඒව දන්නවනේ උඹලා ඉතින්. හරි. අම්බෝ ඒවා චප්පුන ගන්න විසික් කියලා යන සීන් එකක් තියෙන්නේ. අමාරේ උඩින් යන්නේ හරිද? දැක්කනේ අර රතු පාට වාහනේ. අර දැක්කනේ මචං උඩින් යන්නේ හරිද වාහනේ? අපිත් ඉතින් උඩින් පැන පැන යනවා මේ උන් හප්පගෙන. අ ටැක්සි එකේ දුන් යනවා. එකපාරයි හප්පන්න ඕනේ මචං දුන් යනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි පාර හප්පද්දි කෙනෙක් ගිනි ගන්න. ඔයගොල්ලෝ බලන්න මේ මැප් එක කලින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කලින් ඔයගොල්ලන්ට පෙන්නවනේ. මේ මැප් එක බලන්න. හරි. බලාගෙන යන්න. මේ ප්ලේස් එක තමයි මේ තියෙන්නේ මේ ට්‍රක් එක. කාන්තාරය වගේ මැප් එකේ තියෙන්නේ. හරිද? හරි. ඉතින් බෑගම මචං මේ පේනවනේ බං. ඉතින් මේ රෝදෙම සයිස් එක අර වාහනයක් දෙගුණයක් වගේ සයිස් තමයි. හරිද? කාර් එකක මේ කියන්නේ කාර් එකේ දෙකක් වගේ තමයි මේකේ රෝදයක්. හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඉතින් මචං මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට තෑන්ක්ස් කරනවා මචං. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න අපේ ලයික් කරලා දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. එහෙනම් මචං අදට ගිහිල්ලා එන්න බයි බයි සෙට් එක.